සමහර අය කියන සෝදර ඔක්කොම ඇත්ත. හැබැයි වංචා දූෂණයේ යෙදුණු අයට මොකද කරන්නේ? පේරවනේ දැන් කරන්නේව නේද? බය වෙන්න එපා හොඳේ. හරිද? අපි මේ වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහිව අපි හැප්පෙන්න ලෑස්ති. ඒගොල්ලෝ කුමන කුමන්ත්‍රණ කරත් කුමන විදිහට නේද යටි බිම්ගත වැඩසටහන් වල හිටියත් මේ වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දෙන එක නතර කරන්න බව මතක තබා ගන්න. වැඩ ගොඩක් මම හිතනවා මේක මගේ බලය නෙවෙයි. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නිලධාරීන් පත් කළා තිබෙනවා. ඒගොල්ලෝ දැන් කාර්යක්ෂම වැඩ කරගෙන යනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඉතා හොඳින් පරීක්ෂණ භාජනය කරමින් තිබෙනවා. දැන් ගොඩක් අයට අධිචෝදනා පත්‍ර බාර දීලා මහා අධිකරණයේ නඩු පවරනවා. කීපයක් පැවරුවා. මම හිතනවා මේ මාසෙ වෙනකොට තවත් නඩු ඉතාමත් ආందోලනයට තුඩු දීලා තියෙන නඩු විශාල ප්‍රමාණයක් මේ මාස 1 2 ඇතුළත පැවරෙනවා. අපිට කරන් තියෙන ඉතරනේ. අපිට කරන් තියෙන මොකද? පරීක්ෂණය කරලා මහා අධිකරණ නඩුව දාන එක. එහෙම නැත්නම් අපිට හිරේ දාන්න බලයක් නැහැ. ඒක අධිකරණය තීරණය කරන්න ඕනේ. අපිට තියෙන බලය මොකද්ද? පරීක්ෂණය කරලා අධිචෝදනා පත්‍ර හදලා උසාවියේ නඩුව දාන එක. දැන් මම දැක්ක නඩුව දානකොට නඩුකාර මහතුරු මාරු වෙනවා. බලමු මොකද කියලා නේද? ඒවත් ඒ තරම් හොඳ නෑ කියලා මට හිතෙනවා වෙලාවකට. නඩුකාර මහත්තයා නේද? එතුමාට ඒ තනතුර ඒ වගකීම් බාර දීලා තියෙන්නේ කවුද කියන වේදිකින් තොරව නඩුව අහන්නනේ. එතුමාලත් මාරු වෙන එතුමාලට යම් හේතු ඇති. නමුත් මම හිතනවා නඩුකාර මහතුරු නේද? ඉතාමත් ඔවුන්ට පැවරී තියෙන වගකීම් නිසි පරිදි ඉටු කරමින් මේ නඩු වලට නිසි සාධාරණ ඉටු කරන බව අපි දන්නවා. ලංකාවේ කවදාවත් හිතුවේ නැහැ පොලිස්පති රිමාන්ඩ් වෙයි කියලා. හිතුවද? කවදාවත් වෙලා නැහැ. වෙලා නැත්තේ හිටපු පොලිස්පතිවරු ගොඩක් සැදැහැවත්තු හින්දාද? නෑ. අපි දන්නවා. අපි දන්නවා වෙලේසුදාලගෙන් ගෙවල් ගත්ත කට්ටිය. පොලිස්පති. හරිද? හැබැයි කවදාවත් පරීක්ෂණ පවත්වන්නේ. අපිට බලය තියෙනවද? බලය නැද්ද? ලොකු තනතුරක්ද? පොඩි තනතුරක්ද වේදිකින් තොරව අපි පරීක්ෂණ දියත් කරනවා. එහෙම ආණ්ඩුවක් ඕනේ නැද්ද? පොලිස්පතිවරේ බලයට පත් වුණාම ඒ පොලිස්පතිතුමා Tamanට පැවරී තිබෙන වගකීම් ඉටු කරන වෙනුවට දේශපාලන අධිකාරිය ඕන එපාකම් ඉටු කරන්න ගියාට පස්සේ ඔන්න ඔහොම දේශබන්දුට වෙච්ච වැඩේ වෙනවා. මම කියන්නේ අපි කියන්නේ මේ පොලිසිය මහතුන්ට අපි හැම වෙලාවම කියන්නේ ඔබ හරියට අපි ඔබෙන් අපේක්ෂා කරනවා ඔබ හරියට නීති ඉටු කරයි සාමය පවත්වාගෙන යාම සඳහා අපිට සහාය දෙයි කියලා. අපි කිසිසේත්ම පොලිසිය මහතුරු අපේ දේශපාලන වමනාව වෙනුවෙන් අපි මෙහෙවන්නේ නැහැ. ඒ නිදහස ලබා දීලා තියෙනවා. නිදහස පොලිසියට. වෙනද කවුරු හරි අත්අඩංගුවට ගන්න කලින් පක්ෂය හොයන්න දෙනවා කාගේද කියලා. නේද? ආණ්ඩුව දින පක්ෂ කෙනෙක් නම් පැත්ත පළාත යන්නේ නිකම් මොකද තොණ්ඩුව දාගන්න එක. මට මතකනේ. අර බෙලියතේ වයිසි මහත්තයයි තව කාත් එක්ක අතන සංවාදයක් ගියා නේද? වයිසි මහත්තයා නේද? කසිප්පු ඇල්ලුවයි කියලා මතකද? සාජන් නේද? මතකද? මෙහෙම තිබුණ පොලිසිය. අපි නිදහස් රටක් හදන්න මේ මාතුරුන් කාර්යභාර කරන්න පිට දීලා තියෙනවා. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත් හොඳ මහතුරු ඇවිල්ලා පරීක්ෂණ කරනවා. ගොඩක් දේවල් ඉස්සරහට සිද්ධ වෙයි. හරිනේ. වැඩියෙන් කෑ ගහන්නේ දැන් වැඩියෙන් බය වෙච්ච කෙනා. හොඳට බලන්න ටීවී එකේ හොඳ හරිද? බලාගෙන ඉන්නකෝ. හරිද? වැඩියෙන් කෑ ගහන්නේ කවුද? වැඩියෙන් බය වුණු කෙනා හොඳයි. හරි සමහර අය කේල් කනට නේද? හොරාට ඉස්සලා කේල් කන වැටපැනලා. මාව ගන්න යන්නේ කියලා කියනවා. තේරුණාද? ඒක දැකලා තියෙනවද? මේ මාව අත්තටකට ගන්න සැලසුමක් ඉන්නවා. හොරාට ඉස්සලා කේල් කන වැටපැනලා. මතක තියාගන්න. මේක අපි කඩිමුඩියේ කලබලයට කරන වැඩක් නෙවෙයි. ඉතාමත් හොඳට පරීක්ෂණ කටයුතු නිලධාරි මහතුරු මේ වුණා. නීති ප්‍රතිපාදිත ගොඩක් නිලධාරිය ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා. ඉතාමත් ශක්තිමත් නඩුවක් අධිකරණය ගුණ කරනවා. නඩු විභාග කරලා වරදකරු හිරේ යවනවා. ඔකනේ තියෙන්නේ. කරන්න ඕනේ නැද්ද? කරනවා. දැන් මම හිතන්නේ මේ දවස්වල ඇමතිවරු 3යි පොලිස්පති රිමාන්ඩ් හිටපු ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්. තව ටික දවසක් ගන්න පාර්ලිමේන්තුවේ ඒ රැස් වෙන්න පුළුවන් වෙයි. හරිද? මේවා කරන්න ඕන මේ රටට. මේ රටේ මහජනයාගේ මුද ඇතුළට ගිහිල්ලා බලපුවම අපිට තේරෙනවා.
මේ මහජනගේ මුදල් කොච්චර නාස්ති කරලාද, කොච්චර හොරකම් කළාද, කොච්චර විනාශ කළාද. ආයතන ගන්න දෙයක් නැහැ. ඔහේ පවතින නැරලා. හරිද? ඒ කියන්නේ අර නඩත්තු නොකර වාහන වගේ. ඔය නඩත්තු නොකර වාහන දුවලා අර නිකන් නේද කඩාවැටෙන අන්න ඒ වගේ රටක් මේක. නඩත්තු නොකර පාන්දුවක්. මේව නැති පාලනය. විනාශ වෙලා තියෙනවා. ඒ නිසා දකින්න මේ අපරාධකරුවන්ට නීති ඉටු කරන්න ඕන කියන වමනාව අපිට එනවා. දකින්න. ඒ නිසා අපි මේ වැඩේත් හරියට කරමු. ඒ වගේම ප්‍රාදේශ සභාවල නැවත එවැනි කණේ පාලනයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැතුව ඊටමත් පිරිසුදු මුදල් ටික ඉතා හොඳින් පරිස්සම් කරන ගමේ වැඩේ කරන්න පුළුවන් පාලනය අපි හදමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු.